ඔයාලව සාදරයෙන් පිළිගන්නවා ජොබ් බෙස්සෙල් YouTube channel එකට. ඔන්න අදත් ඔයාලට රජයේ ජොබ් වේකන්සි එකක් ගෙනලා තියෙනවා. වැඩි කතා නැතුව මොකක්ද මේ වේකන්සි කියලා අපි බලමු. වීඩියෝ එකට යන්න කලින් channel එකට අලුත් කෙනෙක් ඉන්නවා නම් දැන්ම channel එක subscribe කරලා bell icon එක all දාලා තියාගන්න. ඊට තමයි 1990 සුවසැරිය ගිලන් රථ සේවයේ රැකියා පුරප්පාඩුවක් තමයි මේ දාලා තියෙන්නේ. මේකට ගැහැණු පිරිමි දෙගොල්ලටම අයදුම් කරන්න පුළුවන්. මේක හොඳ ජොබ් එකක්. අදම අයදුම් කරන්න. මේක 1990 සුවසැරිය ගිලන් රථ සේවාව වල හැමෝම දන්න ජොබ් එකක් ඉඳලා හොඳ ඩිමාන්ඩ් එකක් තියෙන ජොබ් එකක්. අදම අයදුම් කරන්න. ඔයාලා ඩිස්ක්‍රිප්ෂන් එකේ link එකක් දාලා ඇති. ඒකෙන් ආපුම ඔයාලා මෙන්න මේ වගේ තැනකට තමයි එන්නේ. මේකෙන් වැඩිදුර විස්තර වලට බලා ගන්න පුළුවන්. මෙන්න මේක පල්ලෙහාටම ගියාම මේකට ඉල්ලලා තියෙන සුදුසුකම් ටික මෙන්න මෙතන දාලා තියෙනවා. ඔයාලා වයස අවුරුදු 35ට අඩු වෙන්න ඕනේ. කියන්නේ 35ට වැඩි වෙන්න බෑ. 35ට අඩු වෙන්න ඕනේ. ඊට පස්සේ උසස් පෙළ විභාගයේදී විෂයන් 3ක් සමත්ලා තියෙනවා. ඒ කියන්නේ S3ක් තිබ්බත් ඇති මේකට. ඒ කියන්නේ S2ක් තිබිලා එක විෂයක් ෆේල් වුණත් මේක කිසිම පැස්රයක් නැහැ. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන විශේෂයෙන් ඔයාලා සාමාන්‍ය පෙළ විභාගයේදී ඉංග්‍රීසි වලට S එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍ය පෙළ විභාගය වලට ඉංග්‍රීසි වලට S එකක් නම් තියෙන්න ඕනේ කියලා මෙතන සඳහන් කරලා තියෙනවා. අපි බලමු මේකට අයදුම් කරන්නේ කොහොමද කියලා. ඔයාලා මෙන්න මේක පල්ලෙහාටම ගියාම මෙතන දාලා තියෙනවා send your CV කියලා එකක්. හරිද? ඊට ඉස්සරහා දාලා තියෙනවා මෙන්න මේක උඩ එක සැරයක් ක්ලික් කරාම ඔයාලා මේක එයාලගේ ඊමේල් එක තමයි ඔයාලගේ CV එකේ ආන්න ඕනේ. ඔයාලා ඒ ගැන දන්නවා ඇති. මෙන්න මේ ඔයාලගේ ඊමේල් එක හරි මේ ඔන් කරාම ඔයාලට පුළුවන් මෙතනින් ඔයාලගේ CV එක කියන්නේ මෙන්න මෙතනින් CV එක ඇඩ් කරලා ඔයාලගේ මේකට යවන්න පුළුවන්. මෙන්න මේ උඩ තියෙන එකෙන් ඔයාලගේ ෆයිල් ෆොටෝස් එකේ තියෙන එකකින් ඇඩ් කරලා ඔයාලට පුළුවන් මෙන්න මේ අයිකන් එක ක්ලික් කරාම ඔයාලගේ CV එක යනවා. ඊට පස්සේ ඔයාලව තෝරගත්තොත් ඔයාලට ඒ කියන්නේ ඔයාලගේ නම්බරේ හරහා ඔයාලට කතා කරලා ඔයාලව දැනුවත් කරනවා. අදම ආයුම් කරලා බලන්න හොඳ රජයේ පිළිගත් ජොබ් එකක්. අදම ආයුම් කරලා බලන්න කියලා තමයි මතක් කරන්නේ. ඒත් එක්කම channel එක subscribe කරලා නැත්නම් දැම්ම channel එක subscribe කරන්න මතක තියාගන්න. එහෙනම් අදට වීඩියෝ එක අවසానයි.